Good morning හැමෝටම මාත් එක්කලා ක්ලාස් එකකට යමුද? Hey guys, I am Lakshan Vimalratna. ඔයාලට සුපිරිම vlog එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එක අපේ අයියාගේ මේ පාර සාමාන්‍ය පෙළ ඉන්න ළමයිගේ ක්ලාස් එකේ අවසාන දවස. අපි හැමෝටම චූටි කාලේ එක එක හීන තියෙනවානේ. මම කවදාද දවසක මෙන්න මෙහෙම කෙනෙක් වෙනවා කියන දේ ඔළුවේ හැමෝගෙම වගේ තියෙනවා. චූටි කාලේ නම් ඇත්තටම අපි පුරුද්දට වගේ ડોක්ටර් කෙනෙක් වෙනවා, ලෝයර් කෙනෙක් වෙනවා, ඉංජිනේරුවෙක් වෙනවා වගේ දේවල් කියනවා. හැබැයි සාමාන්‍යයෙන් යම් තාක් දුරට යමක් තේරෙන කාලෙනකොට අපිට අපේ අනාගත වෙනුවෙන් මොකක් හරි ඩ්‍රීම් එකක් තියෙනවා. මට සාමාන්‍යයෙන් යමක්කමක් තේරෙන කාලේ නම් ඔළුවේ වැඩිපුරම දූපු දේ තමයි මම කවදා හරි දවසක ගුරුවරයෙක් වෙනවායි කියන එක. මම පොඩි කාලේ ඒකට ගොඩක් ආසයි. කාට හරි කෙනෙක්ට දෙයක් කියලා දෙන්න මම හරි ආසයි. ඉතින් ගුරුවරයෙක් වෙන්න පුළුවන් ලේසිම පාර මට හම්බ වුණත් ඒ වෙනකොට මට ඒකට හිතේ කැමැත්තක් තිබුණේ. මම දන්නේ හේතුව ඇයි කියලා. ඒක මගේ පෞද්ගලික තීරණයක් මං හිතන විදියට. විද්‍යාපීඨයකට ගියොත් අපිට ගුරුවරයෙක් වෙන්න හරි පහසුයි කියලා කියනවනේ. ඉතින් මම ඒ ලෙවල්ස් කරලා ඉන්නකොට මට විද්‍යාපීඨය යන්න chance එකක් හම්බ වුණත් මම අන්තිමට තීරණය කළා නැහැ මම විශ්වවිද්‍යාලයකට යනවා කියලා. ඒක මගේ පෞද්ගලික කැමැත්ත. කෙනාගෙන් කෙනාට ඒ අදහස වෙනස් වෙන්න පුළුවන්. කෙනෙක් යුනිවර්සිටි එකකට යන්න පුළුවන් රිසර්ච් එකක් තියාගෙන යා විද්‍යාපීඨයට යන්න පුළුවන්. තවත් කෙනෙක්ට විශ්වවිද්‍යාලයකට යන්න රිසර්ච් ඩිස්කෝ එක මදි වෙලා ඊට පස්සේ ආ විද්‍යාපීඨයකට ඇප්ලයි කරලා විද්‍යාපීඨයට යන්නත් පුළුවන්. මම ওই දෙක සම්බන්ධව කම්පෙයාර් කරන්න යන්නේ නැහැ. ඒ දෙකම මට එක හා සමාන වැදගත්කමක් තියෙන ස්ථාන දෙකක්. මට ඉස්කෝලේ යන කාලේ ගුරුවරු වර්ග දෙකක් හම්බ වෙලා තිනවා. සමහර ගුරුවරුන්ට මං ආසයි. සමහර ගුරුවරුන්ට මං ආස නැහැ. ඇත්තට මේ ගුරුවරු දෙගොල්ලම කරන්නේ අපිට තියෙන ආදරයට අපිට උගන්වන්න try කරන එක තමයි. ඒත් මොකක්දෝ හේතුවකට මට ගුරුවරු දෙපිරිසක් මේ විදිහට හම්බ වෙලා තියෙනවා. සමහර ගුරුවරු හරිම සුහදශීලී. ඒගොල්ලෝ උගන්වන්නවත් hina වෙලා හරිම ප්‍රියමනාප විදිහට අපිත් එක්ක සුහදශීලීව කටයුතු කරනවා. එතකොට ඒ වගේ ඇත්ත එක මම ඉගෙන ගන්න දේවල් මට ගොඩක් හොඳට මතකයි. සහ මම මේ පීරියඩ් එකට හරිම ආසාවෙන් යන්නේ. ඒ කියන හැම දෙයක්ම මට හොඳට මතක හිටිනවා වගේ මම මේ සබ්ජෙක්ට් එක පාඩම් කරන්නත් හරි කැමතියි. ඒ විතරක් නෙමෙයි එක්සෑම් එකේදී මට මේ සබ්ජෙක්ට් එකට හොඳ ලකුණුත් තියෙනවා. ඒකෙම අනිත් පැත්ත බොහොම නපුරු දැක්කම මූණේ ලේ බින්දුවක්වත් නැහැ කියලා හිතන ගුරුවරුත් ඒ අතර ඉන්නවනේ. එතකොට එහෙම ගුරුවරයෙක් දැක්කම මම මේ පීරියඩ් එකට ඇත්තටම පොඩ්ඩක්වත් කැමති වෙන පීරියඩ් එකක් නෙමෙයි. කරන්න දෙයක් නැතිකමට පීරියඩ් එකේ ඉන්නවා. උගන්නන අතරතුරෙත් මට ඇත්තටම කියන දේවල් ඔළුවට යන්නේ නැහැ. ඒ වෙලාවෙත් මම ඉන්නේ හරි බයකින්. ඒ ගුරුවරුන්ට වැරද්දක් කියනව නෙමෙයි. එයාලා අපිට තියෙන ආදරයට දෙයක් උගන්නන්න තමයි එහෙම ඉන්නේ. හැබැයි මට එතන වෙනසක් තේරලා තියෙනවා. ඉතින් මට චූටි කාලේ ඉඳන් ගුරුවරයෙක් වෙන්න ආස වුණත් මට අවශ්‍ය වුණේ මම අර අංක 1ට කිව්වා වගේ ළමයි එක්ක සුහදශීලීව ඉන්න ළමයිට හරිම සුව පහසුවෙන් දෙයක් උගන්වන්න පුළුවන් ගුරුවරයෙක් වෙන එක. අපිට සමරු වස්සනක් ඕනේ. වා අස්සන දාන්න මගේ අතේ ඉතින් ලොකුවට දාන්න. අම්මට සිරි. බෑන මොම්මෝ දෙන්නු. පයින්නේ නයින්ද? කො මේ අපිට සමරු වස්සනක් ඕනේ. පළවෙනි සමරු වස්සනද නෑනේ. ඔව්. ගහන්න. පළවෙනි සමරු වස්සන කවිදු. සමසර එතන එකක් ගහන්න. අංගෙන් මගේ පපුව දෙන්න කෙලින්ම. මේ අහසට කොළවෙන් නගින්නේම එක කුමාරයයි උඹ ලෝකෙට කවුරුනත් උඹව මතක සුමානයයි අපි යකට බයද බං සොහොන අපේ විමානයයි ඔය කොකාට වාරය නම් පිට යට දෙවාරයයි